ගොඩක් පවුල්වල අම්මලා තමයි වැඩිපුරම දරුවන් සමග කාලය ගත කරන්නේ. තාත්තලා දරුවන්ට ගොඩාක් ආදරෙයි. ඒක ඇත්ත. ඒ වුණත් ඔවුන්ට දරුවන් සමග ගත කරන්න ලැබෙන ගුණාත්මක කාලය ඉතාමත්ම අඩුයි. නමුත් තාත්තලා සමග දරුවන් ගත කරන ගුණාත්මක කාලය තුළින් දරුවන් තුළ ගොඩනැගෙන ආරක්ෂිත හැඟීම්, සතුට, ආත්ම විශ්වාසය ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන්ගේ සිත තුළ පවතිනවා. ඉතින් ඒ නිසා අද වීඩියෝව තුළින් අරගෙන එන්න හිතුවා තාත්තලාට දරුවන් සමග ගත කරන්න ලැබෙන කුඩා කාලය වුණත් ගුණාත්මක වටිනා දරුවන්ට මතක හිටින කාලයක් බවට පත් කරගන්න සරල නමුත් වැදගත් කරුණු කිහිපයක් ගැන. අංක 1. දරුවා සමග ගත කරන කාලයේ ප්‍රමාණය ගැන නෙමෙයි ගුණාත්මක භාවය ගැන සිතන්න. දරුවෝ අපි දරුවන් සමග ගත කරන පැය ගණන ගැන නෙමෙයි හිතන්නේ. ඔවුන්ට මතක තිබෙන්නේ ඒ කාලය තුළ අපි ඔවුන් සමග කළ කී දේවල් ගැන පමණයි. ඉතින් තාත්තා කෙනෙක් විදියට ඔබට ඔබේ කුඩා දරුවා සමග ගත කරන්න තියෙන විනාඩි 10ද 15ද ඒ පුංචි කාලය තුළ ඔබේ දුරකථනය, පරිගණකය, අමතර වැඩ ඉවත් කර ඔබේ සම්පූර්ණ අවධානය දරුවා වෙත තබන්න. ඒ පුංචි කාලය තුළ ඔබ ඔබට දිය හැකි උපරිම ලෙස දරුවාගේ කාර්යයන් සඳහා දරුවාට සවන් දීම සඳහා යොමු වෙන්න. අංක 2. දරුවා සමග එකට සෙල්ලම් කරන්න. පුංචි දරුවෝ ගොඩාක් කැමති තාත්තත් එක්ක සෙල්ලම් කරන්න. දරුවන් සමග සෙල්ලම් කිරීම තුළින් දෙමව්පියන්ට දරුවන්ව තේරුම් ගන්න පුළුවන්. ඔවුන් තුළ සිටින සැබෑ ජීවියා හඳුනා ගන්න පුළුවන්. ඉතින් තාත්තලා දරුවන් සමග කරන සෙල්ලම කුමක් වුණත් ක්‍රිකට්, ෆුට්බෝල්, ලෙගෝ සෑදීම, බිල්ඩින් බ්ලොක් සෑදීම හෝ ඉතා කුඩා සෙල්ලමක් වුණත් දරුවන් එයින් අසීමිත ලෙස සතුටු වෙනවා. තාත්තා දරුවාට අරගෙන දෙන අලුත් සෙල්ලම් බඩුවකට පුළුවන් දරුවාට ඒ මොහොතට සතුටක් ගෙනත් දෙන්න. නමුත් තාත්තා දරුවා සමග සෙල්ලම් කිරීමට ගත කරන පුංචි කාලයට පුළුවන් දරුවාගේ සිත තුළ සදාකාලික මතකයක් රඳවන්නට. අංක 3. එදිනෙදා කරන පුංචි කාර්යයන් දරුවා සමග එකට කරන්න. දරුවා සමග හොඳ බැඳීමක් පවත්වා ගැනීමට ඉතා ලොකු දේවල් සැලසුම් කරන්නට අවශ්‍ය නැහැ. තාත්තලා විදියට ඔබ එදිනෙදා නිවසේදී කරන ක්‍රියාකාරකම් වලදී ඔබට පුළුවන් දරුවා සම්බන්ධ කරගන්න. ගෙදරට බඩු කන්න කඩේකට යන විටදී මොනවා හරි දෙයක් හදන වෙලාවට, උයන වෙලාවට වගේ දරුවාව සම්බන්ධ කරගන්නමින් කතා කරමින් එකට ගත කළ හැකි කාර්යයන් සොයාගන්න. එවිට තාත්තා මාත් සමග එකට කාලය ගත කරන්න කැමතියි කියන පණිවිඩය දරුවාගේ සිතට දැනෙනවා. අංක 4. නින්දට යන වෙලාව වටිනා කාලයක් බවට පත් කරගන්න. නිදාගන්න කලින් තාත්තා ළඟින් සිටින විට දරුවාට ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා. ගොඩක් වෙලාවට අම්මා පමණක් දරුවා සමග නින්දට පෙර කතන්දර පොත් කියවීම, කතා බහ කිරීම දරුවාට සාමාන්‍ය දෙයක්. නමුත් ඔවුන් කැමති තාත්තා සමගත් එවැනි දේවල් කරන්නට. ඉතින් දරුවාට නින්ද යනතුරු කතන්දර පොත් කියවීමට, දවසේ විස්තර කතා කිරීමට තාත්තලා සම්බන්ධ වීම තුළින් දරුවාට සතුටින් නින්දට යාමටත් ජීවිතයේ අමතක නොවන මතකයක් බවට පත්වෙන්නටත් හේතු වෙනවා. අංක 5. දරුවාට ජීවිතයට පාඩම් කියා දෙන්න. දරුවා තාත්තව දකින්නේ සෑම දෙයක්ම දන්න ගුරුවරයෙක් විදියට. බයිසිකලයක් පදින විදිය, පැලයක් හිටවන විදිය, ප්‍රශ්නයක් විසඳන විදිය බබාලා ඉගෙන ගන්න කැමති තාත්තලගෙන්. තාත්තා තුළ තියෙන පෞරුෂයට යම් දෙයක් විස්තර කරලා කියා දෙනවට, ප්‍රශ්නවලට පිළිතුරු දෙනවට දරුවා කැමතියි. එතුළින් ඉගෙන ගන්න කැමතියි. ඒ වගේම තාත්තා කොහොමද අම්මට සලකන්නේ, ගෙදර අනිත් අයට සලකන්නේ, ආදරේ කරුණාව දක්වන්නේ මේ දේවල් බබාලා ඉගෙන ගන්නේ තාත්තලගෙන්. මං ඒක ඉගෙන ගත්තේ තාත්තගෙන්. මට ඒක කියලා දුන්නේ තාත්තා. කොච්චර කාලයක් ගියත් දරුවෝ මතක තියාගෙන ඉඳලා එහෙම කියන්නේ හරිම ආඩම්බරයෙන්. ඉතින් ඔබත් දැනටමත් ඔබේ දරුවාට ජීවිතයට පාඩම් කියලා දෙන එවැනි තාත්තෙක් නම් ඔබ ඒ ගැන සතුටු වෙන්න. අංක 6. ඔබට හැකි පමණ ඔබේ හැඟීම් දරුවාට පෙන්වන්න. තාත්තලාට පොදු ලක්ෂණයක් තමයි තාත්තලා කවදාවත් හැඟීම් පෙන්වන්නේ නෑ කියන මතය. නමුත් දරුවෝ කැමති තාත්තලා ඔවුන්ට ආදරය පෙන්වනවට, ආදරයෙන් කතා කරනවට, දරුවෝ කියන දේවල් වලට හොඳින් සවන් දීලා පිළිතුරු දෙනවට, ඔවුන්ව සිප ගන්නවට, ඔවුන් සමග සිනහ වෙනවට, ඒ වගේම දරුවාගේ කුඩා ඡායාග්‍රහණවලදී පවා ඔබේ සතුට නොඅඩුව පෙන්වනවට ඔවුන් කැමතියි. ඉතින් තාත්තා කෙනෙක් තුළ ඇති හැඟීම් විවෘතව දරුවා සමග බෙදා ගැනීමත් දරුවා සමග ඉතා හොඳ සබඳතාවයක් පවත්වා ගැනීමට බොහෝ උපකාරී වෙනවා. අංක 7. තාත්තා සහ දරුවන් අතර විශේෂිත අවස්ථා නිර්මාණය කරගන්න.
තාත්තා කෙනෙක් විදියට ඔබ දරුවා සමග ගත කරන කාලය අඩු වුණත් නැතත් ඔබට පුළුවන් විශේෂිත අවස්ථා ඔබට හැකි සෑම විටකම නිර්මාණය කරගන්න. උදාහරණයක් විදියට සෑම සෙනසුරාදා දවසකම ටික වෙලාවක් ඇවිදින්න යන්න, සතියකට සැරයක් දරුවා සමග පොත් කියවීමට, මාසයකට සැරයක් හරි දරුවා සමග එළියට ගොස් ආහාර ගැනීමට වගේ ඔබට හැකි පරිදි එම කාලයන් ප්‍රයෝජනයට ගනිමින් දරුවා සමග ගත කිරීමට විශේෂිත අවස්ථා යොදා ගන්න. එහෙම වුණාම දරුවෝ එවැනි දවස් වෙනතුරු මග බලමින් ඉන්නවා. ඒ වගේම දරුවන් එවැනි දවස් හැමදාම සුන්දර මතකයන් විදියට ඉතිරි කරගන්නවා. ඇත්තටම තාත්තා කෙනෙක් සහ දරුවෙක් අතර සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ වටිනා තෑගි වලින්වත් ලොකු සැලසුම් වලින්වත් නෙවෙයි. එය ඉතා කුඩා දේවල් වලින්, එදිනෙදා කරන සරල ක්‍රියාකාරකම් තුළින්, ඔබ දරුවා සමග ගත කරන කාලය තුළින්, ඔබේ වචන තුළින් ගොඩනැගෙන බව ඔබට දැනටමත් පැහැදිලි ඇති. ඉතින් ඔබේ දරුවාට දැනෙනවා නම් තාත්තා මගෙත් එක්ක කාලය ගත කරන්න කැමතියි කියලා ඒ හැඟීමට පුළුවන් දරුවාව සතුටින් තියන්න. දරුවාගේ පෞරුෂය ගොඩනැන්වීමේ අඩිතාලම දමන්න. ඉදිරියටත් මෙවැනි වැදගත් තොරතුරු ඔබගේ ජීවිතයට එක් කර ගැනීමට අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබ දවසක්. බොහොම ස්තුතියි.